මෙන්ම ජාතිය පිළිබඳ අභිමානය බයන මහා ප්‍රාණය පුතේ දේශය පිළිබඳ අභිමානයක් මෙන්ම ජාතිය පිළිබඳ අභිමානයක් මෙසේ ගොඩනගා සිටින්නේ මේතකාලීන සිංහල කවියේ තේමාවන් පිළිබඳ මේතකාලීන සිංහල කවියේ තේමාවන් පිළිබඳ මේතකාලීන සිංහල කවියේ තේමාවන් පිළිබඳ යථාර්ථයේ පසක් කරවමිනි යථාර්ථයේ පසක් කරවමිනි වැදූ මවක් උපන් බිමක් වැදූ මවක් උපන් බිමක් එක ලෙස සලකාලීමට වැදූ මවක් උපන් බිමක් එක ලෙස සලකාලීමට එක ලෙස සලකාලීමට හෙළ රසිකත්වයේ සිත් තුළ හෙළ රසිකත්වයේ සිත් තුළ සිතුවිලි පිබිද වූ ආකාරය සිතුවිලි පුබුද වූ ආකාරය සිතුවිලි පුබුදු කර වූ ආකාරය පුබුදු කර වූ ආකාරය පැහැදිලිය කවියාට අනුව ලක මව මල් බර සල් රුකකි කවියාට අනුව ලක මව මල් බර සල් රුකකි සල් රුකකි සල් රුක යනු බෝධියකි බෝධියකි ලක්මව මල් දැරූ බෝධියක් නම් දිනක බෝධිසත්වයෙකුට බුදු බව ලබනු පිණිස බෝධිසත්වයෙකුට බුදු බව ලබනු පිණිස සෙවන සලසා දීමට තරම් පින්කාරියක් යැයි සෙවන සලසා දීමට තරම් පින්කාරියක් යැයි හැඟුමක් රසික සිතෙහි ජනිත කොට හැඟුමක් රසික සිතෙහි ජනිත කොට හැඟුමක් රසික සිතෙහි ජනිත කොට දේශාභිමානය සහ ජාතිකාභිමානය දේශාභිමානය සහ ජාතිකාභිමානය ප්‍රවර්ධනය කිරීම සාම්ප්‍රදායික සිංහල කවියේ තේමාවන් අතික්‍රමණය කිරීමකි
සාම්ප්‍රදායික සිංහල කවියේ තේමාවන් අතික්‍රමණය කිරීමකි. ඔන්න දැන් අපි ඔප්පු කළා නේද? නව තේමාවන් ඔස්ස සිංහල කවි රචනා කරන සිංහල කවි සමත් වුණා කියලා අපි ඔප්පු කළා. රයිට් විනාඩියක විවේකයක්. අපි අපේ ප්‍රශ්නය යලිත් මතක් කරන්න ඕනේ. සාම්ප්‍රදායික සිංහල කවියේ තේමාවන් අතික්‍රමණය කරමින් මෑත කාලීන සිංහල කවියෝ තමන්ගේ සිංහල කාව්‍ය නිර්මාණ කරමින් නිරත වෙච්ච බව අපි ඔප්පු කරනවා. අපි මෑත කාලීන කියන අදහස් කරන්නේ කොළඹ යුගයේ ඉඳලා නූතන යුගයේ දක්වා සියලු කවීන්. කවුද කොළඹ යුගයේ නූතන යුගයේ දක්වා ඉන්න කවීන් කවුද? කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවීන්, කොළඹ යුගයේ ද්විතීය තරංගයේ කවීන්, හෙළහවුලේ කවීන්, නිදහස් කවියේ ප්‍රථම තරංගයේ කවීන්, නිදහස් කවියේ පශ්චාත් තරංගයේ කවීන්. කවි පරපුර පහක් තියෙනවා. එහෙම කලින් දැනගෙන හිටපු අය උසන්න. right. සතුටින් දැනගෙන ඉන්න එක නේද දන්නවා කියන්නේ දැනම තියෙනවා. මම නූතන පදේ පොතේ ඔය වර්ගීකරණය දීලා ඇති. නේද? දීලා තියෙනවා. right. පුතේ මෑත කාලීන කවීන් කියන්නේ සාම්ප්‍රදායික කවීන් නොවුණු මෑත කාලීන කවීන් කියලා කියන්නේ කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවීන්, කොළඹ යුගයේ ද්විතීය තරංගයේ කවීන්, හෙළහවුලේ කවීන්, නිදහස් කවියේ ප්‍රථම තරංගයේ කවීන්, නිදහස් කවියේ පශ්චාත් තරංගයේ කවීන්. ඔය කවි පරපුර පහේම අය අපේ නූතන පද්‍ය පොතේ ඉන්නවා. එහෙනම් ඔය ප්‍රශ්නේට නූතන පද්‍ය පොතේ කොයි කවියක් වුණත් ගන්න පුළුවන්. හැබැයි මම තෝරගත්තා මුලින් තියෙන කවියක්. වන්නේ සදේවක් කාව්‍ය නිර්මාණය මම උපයෝග කරගත්තා. වන්නේ සදේවක් කාව්‍ය නිර්මාණය නිර්මාණ කරන බඳුන් කරන්න පුතේ හෙළහවුල කවි පරපුරේ ඉතා ප්‍රබල කවියෙක්. සාන්තේ කොළඹ යුගයේ ප්‍රබල කවියෙක්, ද්විතීය තරංගයේ ප්‍රබල කවියෙක් විමල රත්න කුමාරගම කවියා. විමල රත්න කුමාරගම යන වෘත්තීන් ආදායම් පාලකවරු අපේ පැරණි රාජ්‍ය පරිපාලනයේ නිලයක් ආදායම් පාලකවල DRO එහෙම තමයි ගමේ මිනිස්සුගේ DRO මාත්‍ය හම්බ වෙන්න කියලා. ඒ ආදායම් පාලකවරේ මධ්‍යම පළාතේ උපත ලැබූ විමලරත්න කුමාරතුම තමන්ගේ වෘත්තිය ලැබෙන්නේ පිටිසර වන්නිකරේ. ඈත පිටිසර වන්නිකරයට අකමැත්තෙන් ගිය විමලරත්න කුමාරතුම ඈත පිටිසර වන්නිකරයට අකමැත්තෙන් ගිය විමලරත්න කුමාරතුම ඈත පිටිසර වන්නිකරය තමන්ගේ නිජ බිමට වඩා වැඩින් ආදරය කරන කොටක් වුණා. ඒ නිසා විමලරත්න කුමාරගම කවියා විසින් නිර්මාණ කරන බඳුන් කල කවි සංඛ්‍යාව 100ද 99ක්ම වන්නිය ගැන ලියලා තියෙනවා. වන්නියෙන්ම කවි කලාව පෝෂණය කරගත්ත කවියා.
විමල කුමාරම කවියක්. වන්නේ සැදැහැවක් කාව්‍ය නිර්මාණය තුළින් කවියා විවරණය කරන තමන් පෞද්ගලික ජීවිතය ලද අත්දැකීම. හිරුබැස යන සැන්දෑ යාමයක තමා ලද පෞද්ගලික අත්දැකීමක් වන්නේ හැන්දෑවක් කාව්‍ය නිර්මාණය තුළින් කවියා නිර්මාණය කරනවා. එදා සාම්ප්‍රදායික සිංහල කවියේ ස්වභාව සෞන්දර්ය වර්ණනා තිබුණට සැදැහැ වර්ණනා තිබුණාට කියන්නේ තියෙනවා. මේ කවියේ ස්වභාව සෞන්දර්යය තියෙනවා, සැදැහැ වර්ණනයක් තියෙනවා. හැබැයි සාම්ප්‍රදායික කවියේ නොවුණු ප්‍රේමය මේ කවියේ තුල තියෙනවා. එනම් තේමාවලින් වෙනසක් දැක්වෙලා තියෙනවා. ඊට යන ආසන්න වෙලාවේ මුළු හාත්පස පරිසරයේම අහස රන්වන් පැහැයෙන් යුක්තයි. මේ ඈත පිටිසර වන්නිකරේ ඇති රළු පරල සූර්ය රශ්මිය වන්නේ අපි වන්නේ මිනිස්සු මේ රළු පරල සූර්ය රශ්මිය නිසා දහවල් කාලයේ පුරාවටම කෙසෙල් අතු උදේ නැමිලා අර රශ්මිය නිසා දරා ගන්න බැරිව නැමිලා ඒ රශ්මිය තිබුණු වෙලාවේ හමායන මදසුරුගේ කෙහෙල් අත්තේ තීරු වල ඉරිලා ඒ පරිසරයේ ශුෂ්ක බව සුළඟේ තද බව ඒ වියලි කාලගුණික තත්ත්වය කවිය ඉදිරිපත් කරනවා. ඒ පරිසරයේ තිබුණු පළුගස් කොයිතරම් විතරද කිව්වොත් එහෙම පළුගස් වල පළු ගැලවි යනවා. ඒ පරිසරයේ උදේ අර සැබෑ හිරු මල හිරු රණබර පරිසරයේම රන්වන් පැහැය මේ පරිසරේ පුරාවටම පැතිර ගියා. සඳ පාය ඇති රාත්‍රියක සඳේලිය හාත්පස පරිසරයේ පැතිර යන්නාසේ රන්වන් පැහැය ඇති අහස් තලය මුළු පරිසරයේම රන්වන් කළ ගහකොළ අතු රත් පැහැයෙන් යුක්තයි. ඒ වගේම දියවලක් පැහැයෙන් යුක්තයි, මිනිසුන්ගේ සිරුරක්වත් පැහැයෙන් යුක්තයි. මෙන්න මේ පරිසරයේ අපූර්වත්වය විමල කුමාරගම කවියා කියනවා මේ විදිහට. එයා කියනවා හිරුරැස් විඩාවෙන් පීඩිත කෙසෙල් වතු සනසා පවන නලවයි දළු රෙකිලි සතු මල හිරු කිරණ සිඹ ගෑවුණු පරිලතු රන්වන් උනා කළුගස්වල මහලු පොතු ඉපැරණි කළුගස්වල මහලු වීගේ එනම් පුපුරල ගිහිලා වැටෙන්න ඔන්න මෙන්න තියෙන කළුගස්වල පොතු ඒවා පවාරන්න බැහැ යුක්ත වෙලා පරිසර වර්ණනය ස්වභාව සෞන්දර්ය වර්ණනය ඒ සජීවීත්වය ඒක චිත්ත රූප ජනිත වෙන විදියට අපිට මාසසින් නෙවෙයි මනසින් දැක බලා ගන්න පුළුවන් විදියට කවිය වර්ණනා කළ පරිසර වර්ණනය. ඉනි සැබෑ යාමේ ගොම්මන් යාමයේ ගොම්මන් සමයේ උදේ අවදාන විදිලා අපරාධ නේද? යාළුවෝ වැඩි කියනවා මොකද? මම යාළුවෝ ගැන කියලා කියන වැඩි දැන් විනාඩි 10ක් 15ක් 6ක් උඩට තමයි වැඩි. ජීවිතේ වඩලා ගන්නවා නම් කවුරුද දාගෙන උත්සාහ කරන්නේ? ඔය එකට ඉන්න යාළුවෝ එකටම ගමන යන සරසුන් කරනවා. එකට යන්න බැරි වෙනවා උතරින් දෙකට වෙනවා. පිරිසක් යම්පසෑගේ පිරිසක් දෙකකට වෙනවා. උතර යාළුවෝ ඉවරයි. අපරාධ යාළුවෝ මන්දි වල තියෙනවා. බුද්ධිමත් දරුවනේ. මේක මතක තියාගන්න මේවා පාඩම් කරලා නෙවෙයි හිතට ගන්න ඕනේ. අහගෙන ඉඳලා ඒ අහින දේ ආයෙ හිතේ වපුර ගන්න ඕනේ. මේ කියන දේවල් අහලා ඔයා මම කියන දෙයට වඩා දෙයක් ඔයා හිතනවා. එතකොට ඔයාට මේක කරන්න පුළුවන්. සමගහරව ගන්න එපා. මේක තියරි එකක් නෙවෙයි. මේවට තියරි නෑ සාහිත්‍යයක. තියරි කරන කඩපාඩම් කරගන්න පුළුවන්. මේක තියරි නෑ. සවියාකරන තියරි කියනවා කඩපාඩම් කරගන්න පුළුවන්. අභ්‍යාස කරන්න පුළුවන්. මේව බෑ. මේවා මේ වෙලාවට උඩ ගන්න විදිහ තමයි පුතේ හිත ඇතුලේ වැපිරෙන්නේ. මම කියන කර්ම හිතේ පැල කරගන්න. දවසක ඒවා අතෝ ඉදිරියට දාලා වැඩේ.
නිසා අවධානය බෙද ගන්න එපා. right. එතකොට මම කියන්න ආවේ මේ පරිසර වර්ණනයේ සාම්ප්‍රදායික සිංහල කවියත් වර්ණනා කළා. මේ මෑතකාලීන සිංහල කවියත් වර්ණනා කළා. මෑතකාලීන සිංහල කවියගේ වර්ණනය උදේ අර සාම්ප්‍රදායික සිංහල කවියේ ස්වභාව සඳර වර්ණනට වඩා වෙනස්. ඒක සජීවීකරණ බඳුන් කරලා තියෙනවා. මාසසින් පේන්නේ නැති හින්දා මනසින් දැක බලා ගන්න පුළුවන් තරම් සජීවී. ඉදන්නකෝ වයසට ගිය පළුගස්වල පොතු ගැලවි පළු ගැලවි වැටෙන්න ඕන්නම තියෙන පළු කැරලි වල මතක රත් පැහැති රන් අහසේ පැහැය පළු බහපවා රතු කරලා මේ පරිසරයේ රන්වන් පැහැවෙච්ච වෙලාව රන්වන් පැහැය රතු පැහැය කියන්නේ කාමයට රතියට හිත යොමු කරන වර්ණයක් රතු පැහැය කියලා කියනවා. ඔය රණවර අහසේ පායනකොට උදේ දහවල තනට ගිය ගවයෙක්වත් ඒ වෙලාවේ තනක කයින්නේ නැවත ගාලට එනවා. අනාරක්ෂිත බව තමයි රන්වන් පැහැයෙන් කියන්නේ. මුළු හාත්පස පරිසරෙම රන්වන් පැහැ යුක්තයි. ඒ වෙලාවට තන බිස්සට තන කන්න ගිය ගවයින් පවා උදේ ආපහු රංචු පිටින් හැරිලා එනවා ගාලට. ඒ වෙලාව අපි කියන ගොම්මන් වෙලාව. ගොම්මන් වෙලාව කියන්නේ ගොනුන් මගට වසින වෙලාව. ගොනුන් මගට වසින වෙලාව කියන්නේ අනාරක්ෂිත වෙලාව. හරක් පවා තමන්ගේ ආරක්ෂාව යාගෙන ගාලට එන වෙලාව. ඒ නිසා අපේ සංස්කෘතියේ පුරුද්දක් අපේ අම්මලාගේ පුරුද්දක් තිබුණා. ගොම්මන් වෙලාවට ගැහැණු දරුවෝ එලි පහලියට නොයවීමේ සංස්කෘතියක් නිර්මාණය වුණා. හැන්දකරේ කොහේ යන්න ගියාම අම්මා සමහර විට ඔබේ අම්මා සම්ප්‍රදායත් එක්ක බැඳිච්ච අම්මා කෙනෙක් නවීන කරන බඳුන් නොවුණු වෙච්ච කෙනෙක් නෑ. සම්ප්‍රදාය බැඳිච්ච අම්මා කෙනාම කියන මේ වෙලාවට ගොම්මන් වෙලාවෙ ඉඳ බහින්න ගෑනම යනවා. ගොම්මන් වෙලාව ගොනුන් මගට බහින වෙලාව ගොන්න පවා තමන්ගේ ගාලට එනවා. ආරක්ෂාව. ඒ විලාම ගෑනුවා මේ කියන්නේ. ඒ මොකද මේ විද්‍යාත්මක තත්ත්වය. අහස රත් පැහැයෙන් යුක්තයි. රත් පැහැතිය අහස වර්ණේ ගැහැණු වගේ මූණට වතට වැටෙනකොට ඒ ඇති වෙන රන්වන් පැහැය දකින්න ආත්ම දමනයක් නොමැති විරුද්ධ ලිංගිකයෙකුගේ හිත තුළ පළමු කොටම Tamanගේ දරුවා ගැන ආශාව ඇති කරගනී. ආශාව ඇති කරගනී. ආත්ම දමනය නැති කාමාතුර පුරුෂෙක් අර රන්වන් පැහැයෙන් Tamanගේ දරුවාගේ ඉසුරුවේ ඇති වෙනස හේතු කරගෙන ආශාවන් නැති කරගනී. ඒ නිසා මිනිස්සු හිතේ ආශාවන් නැති කරන Tamanගේ දරුවා එලිපහින් තියවන්නේ නැහැ. මොකද හේතුව ඒ ආශාව දවසක තමයි දරුවාගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ගොම්මන් වෙලාවේ දරුවෝ එළියට යවන්නේ නැහැ. සම්ප්‍රදාය ගන්නවා. විද්‍යාව වශයෙන් මනෝවිද්‍යාව වශයෙන් යමල දන්නේ නැහැ. හැබැයි ඒ විද්‍යාව යයිගේ තරකය තුළ තියෙනවා. එහෙනම් මේ වෙලාවේ මේ වගේ වෙලාවක කවියට හම්බ වෙනවා ගැමි තරුණියක් වතුර ගෙනින්නට වැවටෙනවා. කවියගේ හිත තුළද ඈ පිළිබඳ සිත් පහළ වෙනවා. කවියා කියනවා මුළු පරිසරයේම ඇගේ සුන්දරත්වයට වසී වෙලා මුළු පරිසරය වැව යුර දිගේ පැනගෙන ඉන්නට කලින් දරගෙන වතුර ගේන්න එනකොට වැවේ දියරැලි වෙනදට වඩා ඉහළින් හයියෙන් ඉහළට නගිනවා. ඒ ඇයි කිරුව බලන්න. ඇයි කිරුව බලන්න දියරැලි නැගෙනවා කියන එකෙන් අපි බසක් කරගන්නේ දියරැලි නෙවෙයි ඔහුගේ හිත තුළ රැලි වහන හිතුවිලි පහළ වෙලා. කාගේද? දියරැලි වල නෙවෙයි. ඔහුගේ හිත තුළ කවියගේ හිත තුළ ඇති වෙච්ච උනන්දුවේ. තනකොළ ගොබ වේගින් උඩට එනවා.
ඇය බලන්න. තනකොළ ගොබ පොර කනවා මං තමයි ඉස්සර බලන්නේ. නෑ ඒ තනකොළ ගොබවල උනන්දුව නෙවෙයි. ඔහුගේ හිත් ගොබය තුල මතුවෙන උනන්දුවයි. මේ සැනෑ සමයේ ඔහුගේ සිත් සතන් තුළ ඇය පිළිබඳ ඇතිවිච්ච ප්‍රේමාන්විත රාගාන්විත සිතුවිලි මේක ඉස්මතු කරනවා. එතකොට වැවට බැහැලා වතුර පුරවන්න හදනකොට දියරැලි ඇයගේ පා සෙමින්නේ පුදුමාදරයකින් පුදුම ආසාවකින් නෑ දියරැලි වල ආසාව ආදරේ නෙවෙයි කවියගේ හිත තුළ ඈ පිළිවෙල හැදෙන්න ආසාව සහාදරය මේ පරිසරයේ මේ විදිහට පුතේ රන් අහස දැන් කෙමින් දැන් අඳුරු වෙමින් යනකොට මෙන්න මෙයා කියනවා සෙවෙනලි නිදා ගති ගම වට කළ වැද්දේ වැද්ද පුරාවටම සෙවණැල්ල නිදාගත්තා. මොකද ඒ කිව්වේ? එන්නේ සෙවණැල්ල නිදාගත්තා. සෙවණැල්ල හැදෙන්නේ කාගෙන්ද? ආලෝකය. සෙවණැල්ල හැදෙන්නේ ආලෝකයෙන් නේද? ආලෝකයෙන් තමයි සෙවණැල්ල හැදෙන්නේ. ආලෝකය නැති වුණාම සෙවණැල්ලක් නැහැ. ඒ කියන්නේ ඉර බැහැර ගියා. දැන් බැද්දේ හිමනේදී නේ. දැන් පරිසර